හැමෝටම good morning. මම ඉන්නේ බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ. ඉතින් මගේ වැකේෂන් එක ඉවර වෙලා දැන් ලංකාවෙන් යන්න තමයි හදන්නේ. ඉතින් ඔයගොල්ලෝ මගේ වීඩියෝස් දකින්නදී වැකේෂන් එකේ මම මොනවද කරේ? වැකේෂන් එකේ මම කොහෙද ගියේ? ඒ වීඩියෝස් ඔයගොල්ලෝ දකින්නදී මට ෆ්ලයිට් එක තියෙනවා 7:25ට. දැන් වෙලාව 4:35යි. චෙක් ඉන් වෙන්න කලින් මට බියුරෝ ගෙවන්න තියෙනවා. බියුරෝ ගෙවලා ඊට පස්සේ චෙක් ඉන් වෙන්න තියෙන්නේ. පැදලා ඉන්න වීඩියෝ එකත් එක්ක ගයිස් දැන් මේ බෝඩ්ලා ඉන්නේ. තව විනාඩි 40ක් විතර තියෙනවා ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්න. ඉතින් සෑහෙන සෙනඟක් ඉන්නවා මේ ෆ්ලයිට් එකට. මම දන්නේ ෆ්ලයිට් එක ෆුල් ඇති. මොකද මම හරක් වෙලා තමයි මේ චෙක් ඉන් උනේත්. දැන් එමු ඉතින් ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්න. Turkish Airlines. ෆ්ලයිට් එකට නැග්ගා. දැන් ෆ්ලයිට් එකේ ඉන්නේ. ඉතින් මම හිතුවේ නෑ වින්ඩෝ ෂීට් එකක් හම්බ වෙයි කියලා. කොහොම හරි ඒ ලේඩි මට වින්ඩෝ ෂීට් එකක් දාලා තියෙනවා. ඔයගොල්ලෝ අවුරුදු දෙකකට වඩා ලංකාවෙන් පිට හිටියනම් ඔයගොල්ලන්ගේ බියුරෝ එක කොහොමද එක්ස්පයර් වුණ හින්දා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බියුරෝ ගෙවාගෙන එන්න අමතක කරන්න එපා. චෙක් ඉන් වෙන්න කලින් තියෙන බියුරෝ ගෙවන්න විදේශ සේවාවේ account එකක්. ඒ account එකට ගිහිල්ලා රුපියල් 4600ක් තමයි බියුරෝ charge එක. A few minutes later. guys ඉතින් ෆ්ලයිට් එකෙන් ආයෙ බහින්න වුණා. තාම ඉන්නේ ලංකාවේ එයාපෝට් එකේ. ටෙක්නිකල් ඉෂුව එකක් කියලා ෆ්ලයිට් එක නැගලා ඉද්දි කට්ටිය බැස්සුවා. පැය දෙකක් විතර යනවා කියලා කිව්වා. ආයෙ ෆ්ලයිට් එක රෙඩි වෙන්න. මේ ඉන්න ටිකට ස්නැක් එකක් දෙනවා කියලා කිව්වා. එනවුස් කරා. ට්‍රාන්සිට් එක පැය 6ක් තියෙන හින්දා උලක් නැහැ. පැය දෙකක් වගේ ට්‍රාන්සිට් එකක් තිබ්බොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ. තව ෆ්ලයිට් එකක් හොයාගන්න වෙන්නේ. ඉතින් පැය දෙකක ඩිලේ එකක් හින්දා මට අවුලක් නැහැ. ඒකට තව පැය 4ක් 3ක් ඔය වගේ තියෙන හින්දා මොනා කරන්නද දැන්. ඉතින් පැය දෙකක් ඉන්නවා මේ බෝඩින් වෙලා. ආපහු ගයිස් මේ ඩියුටි එකට ආවා හැරිලා. ඉතින් සෑහෙන දෙයක් වෙලා තියෙනවා. මේ ඔයගොල්ලන්ට හොටෙල් එකට ගිහිල්ලා කියන්න. ගයිස් එයාපෝට් එකෙන් ආයේ තාජ් හොටෙල් එකට මම විස්තරේ කියන්නම් මොකද උනේ කියලා. මේ බස් ඔක්කොම එනවා. මේ තුර්කි ෆ්ලයිට් එකේ බස් ටික ඔක්කොම. ඔන්න ගයිස් ඉතින් දැන් ඉන්නේ තාජ් එකේ. උදේ 7:25ට රුමේනියාව බලා පිටත් වෙච්ච මම තාමත් ඉන්නේ ලංකාවේ. දැන් වෙලාව 2:40 වෙලාව. දවල් 2:40යි. ඉතින් තාමත් මම ඉන්නේ ලංකාවේ. මම ඔයගොල්ලන්ට කියන්නම් මොකක්ද උනේ කියලා. අපි චෙක් ඉන් වුණා. චෙක් ඉන් වෙලා බෝඩින් වෙලා ඊට පස්සේ ගේට් එකටත් ගිහිල්ලා කොහොම හරි ෆ්ලයිට් එකටත් නැග්ගා. ඔයගොල්ලෝ ඒක දකින්න ඇතිනේ. ඒ නැගලා ඉන්නකොට 7:25ටනේ අපිට ටේක් ඔෆ් එක තිබ්බේ. ඉතින් ටේක් ඔෆ් කරේ නැහැ. අපි බලන් හිටියේ මොකද ටේක් ඔෆ් කරන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ 7:40ට විතර අනൗන්ස්මන්ට් එකක් දුන්නා. කාර්මික දෝෂයක් නිසා කට්ටියම හෑන්ඩ් ලගේජ් අරගෙන ආයේ ගේට් එකට යන්න කියලා. කොහොම හරි අපි ගේට් එකට ගියා. ගේට් එකට ගිහිල්ලා ඊට පස්සේ අනවුන්ස් කරා ස්නැක් එකක් එම හම්බ වෙනවා. එහෙම කියලා කොහොම හරි ෆෘට් ජූස් එකයි වෝටර් බොටල් එකයි දුන්නා. ඊතරමයි දුන්නේ ටර්කිෂ් එයාර්ලයින් එකේ. අපි සෑහෙන බඩගින්න හිටියේ. ඉතින් මොකද අපි හිතන්නේ ෆ්ලයිට් එකේ කෑම හම්බ වෙනවා කියලානේ. කොහොම හරි ඔහොම ඉන්නකොට අනවුන්ස් කරා 10 වෙදි ඩිපාචර් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ 10 වෙනකන් බලන් හිටියා. ඒත් නෑ. කොහොම හරි ඊට පස්සේ 10 වෙද්දි ඩිපාචර් වෙනවා කියපු එක 10:35ට අනවුන්ස් කරා ආයමත්
ෆ්ලයිට් එක කැන්සල්. අද ෆ්ලයි කරන්නේ නැහැ. ඒ කාර්මික දෝෂය නිසා. ඕගොල්ලන්ට හොටෙල් එකකට යන්න ඕන. ඒ ඔක්කොම ෆැසිලිටිස් තුර්කි එයාලයින් ආයතනයෙන් ඔක්කොම සපයා දෙනවා කියලා ඇනවුස්මන්ට් එකක් දුන්නා. ඉතින් අපි හිතාදාගත්තා අද යන්න වෙන්නේ නැහැ කියලා රුමේනියාවට. ඊට පස්සේ අපිට කිව්වා බැගේජ් ක්ලේම් කරගන්න තැනට ගිහලා බැගේජ් ක්ලේම් කරගන්න. ක්ලේම් කරලා ලොබි එකට වෙලා ඉන්න. කොල්ලන්ගේ කවුරු හරි එතනට එනවා. ඇවිල්ලා හොටෙල්ස් වලට යවනවා කියලා බස් වලින්. ඊට පස්සේ අපි ලොබි එකට ගියා. ලොබි එකට ගියාට පස්සේ ටාජ් සමුද්‍රා හොටෙල් එකේ කවුන්ටර් එකට තමයි යන්න කිව්වේ. ඉතින් එතනටලා හිටියා. ඊට පස්සේ අපි රයිවල් එකට ගියේ. ඊට පස්සේ එතනින් එළියට ගිහිල්ලා බස් ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ බස් වල නැගලා ටාජ් සමුද්‍රයකට ආවා. අපි ටාජ් සමුද්‍රයකට ආවේ 11 මාර්ට ඒ වගේ 12 විතර වුණා. ඊට පස්සේ ඉතින් මේ උදේ පාන්දර අපි ඇහැරගෙන පාන්දර ඇවිල්ලා ආපු අය මේ. හරි. ඊට පස්සේ තාමත් අපි ඇඳුම් පිටින්ම ඉන්නේ. කොහොම හරි හොටෙල් එකට ආවට පස්සේ හොටෙල් එකෙන් කිව්වා තනි තනියෙන් රූම්ස් දෙන්න නැහැ. ඒ නිසා දෙන්න හෝ ට්‍රිපල් රූම් තමයි ගන්න පුළුවන් කියලා. කොහොම හරි රූම් එකට දාන්නම් කිව්වට ඊට පස්සේ කිව්වා ලන්ච් ගන්න යන්න කියලා. ඊට පස්සේ ලන්ච් ගත්තා. ඉතින් සාමාන්‍යයෙන් පැයක් විතර අපි ලන්ච් ගත්තා. ඒ අරගෙන ඇවිල්ලා ආයේ රිසෙප්ෂන් එකට ගියාට පස්සේ ඒත් රූම් නැහැ. තව පැය එකමාරක් විතර ඇයි කිව්වා රූම්ස් දෙන්න. ඉතින් දැන් මේ රූම්ස් දෙනකන් අපි ලොබි එකටලා බලාගෙන ඉන්නවා. ක්‍රවුඩ් එක ඇති මං හිතන්නේ 200ක් 250ක් විතර ක්‍රවුඩ් එකේ ඉන්නවා. බිස්නස් ක්ලාස් කට්ටිය දාලා තිනවා කිව්වා සිනමන් ලයිෆ් එකට. ඉතින් ඉකොනොමි ක්ලාස් ඉන්න කට්ටිය ටාජ් සමුද්‍රයක ඉන්නේ. කීයට යන්න වෙයිද දන්නේ නැහැ. රිසෙප්ෂන් එකේ අය කිව්වේ ඒගොල්ලන්ට දැනුම් දීලා තිනවා කියලා එකට ෆ්ලයිට් එකක් තියෙනවා. ඒ ෆ්ලයිට් එක ෂුවර් නැහැ කිව්වා. දැනට කියලා තියෙන්නේ එකට ෆ්ලයිට් එක තියෙනවා කියලා. එතකොට 10 මාර වෙද්දි මෙහෙන් චෙක් අවුට් වෙන්න වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒකත් ෂුවර් නැහැ. හරියටම කියලා නැහැ. ඒගොල්ලෝ කිව්වා ඉතින් ඒගොල්ලෝ එහෙම ෂුවර් නැහැ කියලා කියන්නේ අර මේ තව දවසක් දෙකක් ඉන්න වෙයිද දන්නේ නැහැ කියන එක. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ ෂුවර් කරලම කියන්නේ නැහැ කියලා. බලාගෙන ඉමු ඉතින්. ගයිස් වෙලාව රෑ 7:00මාරයි අපි තාමත් ලංකාවේ ටාජ් එකේ ඉන්නේ. දැන් යනවා ඩිනර් ගන්න. ඔන්න ගයිස් දැන් තාම ඉන්නේ ටාජ් සමුද්‍රා හොටෙල් එකේ. දැන් වෙලාව හරියටම රෑ 12යි. රෑ 12 වෙනකුණුත් අපි තාම ලංකාවේ. ඔයාලට මම කලින් කිව්වනේ වෙච්ච දේ. අපි දැන් හොටෙල් එකේ ඉන්නකොට හවස ඔන්ලයින් අප්ඩේට් කරලා තිබ්බා අපේ ෆ්ලයිට් එක 12:15ට. ඒ කියන්නේ දැන් රෑ 12:15ට ෆ්ලයිට් එක තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ පැය 3ක් විතර යද්දි ආයෙ අප්ඩේට් එකක් දාලා තිබ්බා 12:15ට තියෙන ෆ්ලයිට් එක කැන්සල්. උදේ 5:15ට තියෙන ෆ්ලයිට් එක තමයි යන්න තියෙන්නේ කියලා. 12:15 තිබ්බ නිසා අපිට මුලින් කියලා තිබ්බේ 10 මාට මෙහෙන් චෙක් අවුට් වෙන්න ඕනේ කියලානේ. දැන් 12 වෙද්දි ලොබි එකට එන්න කියලා කිව්වා. දැන් යන්න ඕන ලොබි එකට. එක වෙද්දි අපි හොටෙල් එකෙන් යනවා බස් වල ආයේ එයාපෝට් එකට. එතකොට පැය අපි කොහොමත් එයාපෝට් එකට යද්දි එකහමාර 1:45 වගේ වෙයි. එතකොට පැය 3ක් විතර තියෙනවනේ අපිට කාලේ. ඉතින් මගේත් ෆස්ට් එක්ස්පීරියන්ස් එක මේ වගේ ෆ්ලයිට් ඩිලේ එකක් වෙලා මේ වගේ කට්ටක් කන. හැබැයි ඉතින් කට්ටක් කියන්නත් බෑ. ඒක ජීවිතේට එක්ස්පීරියන්ස් එකක්. තව දෙයක් මට දැනගන්න හම්බුණා අපිට යූරෝ 600ක් ටර්කිෂ් එයාලයින් සමාගමෙන් ක්ලේම් කරගන්න පුළුවන් කියන එක. මගේ යාළුවෙක් ඉන්නවා ටිකටින් කරන. ඉතින් එයා ලව්වා මම ඒකත් ක්ලේම් කරගන්න තමයි හිතාගෙන ඉන්නේ. කොහොම වෙයිද දන්නේ ක්ලේම් කරගන්න පුළුවන් වෙයිද දන්නේ. ඒකට එයා කිව්වේ නම් ඕන වෙනවා කියලා අපේ ටිකට් එකේ තියෙන රෙෆරන්ස් නම්බර් එක, පාස්පෝර්ට් කොපි එක, වගේම බෝඩින් පාස් ඔය ටික තමයි ඕනේ කියන්නේ. ඉතින් මොකද අපි බුකින්ග්ස් දාලා තියෙන්න පුළුවන් අපි යන රටේ. ඊට පස්සේ අපි එක්කන් එන්න කවුරු හරි ඇවිල්ලා ඉන්න පුළුවන් ඒ රටේ. එයා ට්‍රාන්ස්පෝර්ට් වියදමක් දරලා තියෙන්න පුළුවන්. ඉතින් ඔක්කොම සලකා බලද්දී ඒගොල්ලෝ ලොකු පාඩුවන්නේ පැසෙන්ජර්ට කරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මට දැනගන්න ලැබුණා යූරෝ 600ක් ක්ලේම් කරගන්න පුළුවන් කියලා. ඒක ක්ලේම් කරගත්තොත් මම පස්සේ කරන වීඩියෝ එක මම ඒ දේ සම්බන්ධව ඔයගලන්ට ඒ වීඩියෝ එකෙන් කියන්න. කොහොම නමුත් දැන් 5:15 ෆ්ලයිට් එක කන්ෆර්ම් කරලා තියෙන්නේ.
යන්න පුළුවන් කියලා. බලමු ගිහිල්ලා ෆ්ලයිට් එකේ යන්න පුළුවන්ද කියලා. ඒකත් ෂුවර්ද දන්නේ නැහැ. ඒකත් මොනවා වෙලා තියෙනවද දන්නේ නැහැ. කොහොම හරි මේ ටර්කිෂ් එයාර්ලයින් හැමෝම මතක තියාගන්න. ගයිස් ඉතින් ඔන්න එයාපෝට් එක ඇතුළටත් ආවා. ඉතින් දැන්වත් බලමු අපිට යන්න පුළුවන්ද කියලා. ඔන්න ගයිස් ඉතින් රුමේනියාවට යන ගමනේ දෙවෙනි වතාවටත් චෙක් ඉන් වුණා. දැන් චෙක් ඉන් වෙලා යනවා ඩියුටි එක හරහා ගේට් එකට. අපි යමු. ෆයිනලි නැග්ගා රුමේනියා බලා යන්න ෆ්ලයිට් එකට. මම හිතනවා මේ ෆ්ලයිට් එක කිසි කරදරයක් නැතුව ඇති කියලා. අපි යමු ඉස්තාන්බුල් වලට මුලින්ම. फ्लाइट ते තමයි අපි ආවේ. ඔන්න ගයිස් තුර්කි එයාපෝට් එකට ආවා ඉස්තාන්බුල්. දැන් හොයා ගන්න ඕන මගේ ගේට් එක කොහෙද තියෙන කියලා.
බුකරෙස්ට් යන ෆ්ලයිට් එකකට නැග්ගා අන්තිමට දැන් නම් විශ්වාසයි යන්න පුළුවන් කියලා අද දවස් ඇතුළත කොහොම හරි ලෑන්ඩ් කරන්නේ බුකරෙස්ට් වලට 2:45ට මට ඉන්න වෙනවා මසිනා එනකම් මසිනා 5ට ඔෆ් වෙලා එනවා කියලා කිව්වා ඊට පස්සේ ඒගොල්ලන්ගේ බෝඩිමට ගිහිල්ලා එයාට බඩු ටිකක් දෙන්න තියෙනවා ඒ ටික දීලා ඉවරලා රෑ 9ට මට බස් එකක් තියෙනවා සිබි වලට යන්න ඉතින් දැන් තමයි ගයිස් ආවේ මේ පියාට්සා වික්ටෝරියා කියන හෝල්ට් එකේ මම ඉන්නේ. ඉතින් අපේ මස්සිනා එනවා කියලා කිව්වා මෙතනට. මොකද එයාගේ බඩු වගේක් තියෙනවනේ මම දෙන්න. දැන් මේ හිම කොටේ මට මුකුත් කරගන්න බෑ. බෑග් එක තල්ලු කරගෙන යන්නවත් මුකුත් කරගන්න බෑ. ඔයගලන්ට පේනවනේ සෑහෙන්න හිම වැටෙනවා, තාමත් වැටෙනවා. මේ මම ඔයගොල්ලෝ දකින්න ඇති මම කොහෙද හිටියේ දැන් ඉන්නේ කොහෙද කියලා. ඉතින් වෙනමම ක්ලයිමේට් එකකින් තවත් වෙනමම ක්ලයිමේට් එකකට මාරු වුණා. ඒක මේ මාර ෆීලිං එකක්. ඉතින් ඇත්තටම මේ මම ටික වෙලාවක් අර එයාපෝට් එකෙන් එළියටලා හිටියා. ඒ ටිකට මගේ මේ ඇඟිලි පුරුක් රිදෙන්න ගත්තා. ඒ කියන්නේ දැන් රස්නේ ඉඳලා මේ හීතලට ආවම එහෙම වෙනවා. මස්සිනා එනවා. මේ බෑග් කොහොමද ගෙනියන්නේ? කොහෙන්ද යන්නද? එහා පැත්තටද? ගයිස් ඉතින් ඔන්න සිබි වලට ආවා. පේනවනේ හිම. ඉතින් හිම මේ පාර දෙන එක නම් දෙනවා. ආයෙ ලොයෙත් නැති වෙන්න. ඔයගොල්ලෝ රස විඳින්න නැතිනේ මගේ මේ වීඩියෝ එක. ඉතින් වීඩියෝ එකේ මොනවද උනේ කියලා ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මට මෙතන කියන්නත් අමාරුයි. ඔයගොල්ලෝ වීඩියෝ එක දකින්න නැති. මොකද මේ දැන් ඉක්මනට ගෙදර යන්න ඕනේ. දැන් මේ හිම වැටෙනවා. තාමත් මේ බෑග් මෙතන. දැන් ටැක්සියක් දාගෙන හොටෙල් එකට යන්න ඕනේ. පැය ගානක ගමනක් මේක 17 වෙනිදා උදේ ආවේ පාන්දර දැන් 19 වෙනිදා පාන්දර 2:00මාරයි. මාර කට්ටක් කෑවේ කොහොම හරි ආවනේ සිබි වලට. ඒ ඇති වැකේෂන් එපා වෙන්නේ. ඉතින් යන ගමනයි එන ගමනයි මතක් වුණා තමයි වැකේෂන් එපා වෙන්නේ. නැත්තම් හරි සුන්දර වැකේෂන් එකක් කියන්නේ. ඉතින් හරි ආසාවෙන් යන ගමනක්. තවත් අලුත් වීඩියෝ එකක් මම ළඟදීම ගේන්නම්. මගේ දවස් 40ක වැකේෂන් එක මෙසේ නිමා වූ වගයි. ඔයගොල්ලෝ මගේ වීඩියෝස් ඔක්කොම දකින්න ඇතිනේ වැකේෂන් එකේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ අන්තිමට කමෙන්ට් එකක් දාගෙන යන්න කොහොමද වීඩියෝස් ටික කියලා. එහෙනම් හැමෝටම චාව්.